අද වෙසක් දවස මම හිතුවා වීදි සතුන්ට කෑම වේලක් දෙන්න ඕනේ කියලා. මම ඔයාලටත් ඒක පෙන්නන්නම්. කොහොමද මම මේ වීදි සතුන්ට කෑම වේල දුන්නේ කියලා. ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට මේ දාන දෙන්න හේතුව තමයි අපේ ගෙදර අවුරුදු 6ක් විතර පූසෙක් හිටියා. එයා සුඛී. එයා නැති වුණාට පස්සේ මට හිතුණා මේ එයා වෙනුවෙන් මෙහෙම දානයක් දෙන්න ඕනේ කියලා. හොඳ තැනක ඉපදෙන්න කියලා. දැන් නම් අපි යන ගමන් තමයි ඉන්නේ. මේ යන ගමන් මගේ නැති වුණ සුඛීවත් ඔයාලට පෙන්නන්න. රෝස තොල් සිලිමි තොල් මත කඳුළු බිඳුරනේ ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගේ මගේ හිත පාර වෛරෙදේ මේ යන අතරම පිටත් දන්සල් හම්බුණා. මම හොද්දටම අසනීපෙන් තමයි හිටියේ. ඒත් මම බීම් බොන එක නම් අතෑරියේ නෑ. මේ දමුල් යනක රිදි විහාර පැත්තට එයා හොඳ නරකෙක් කෙනෙක් වගේ. එන්නේ. පස්සේ අපි ගියා දන්සල්වමින් මේ නුවර වටේ පොඩි රවුමක්. මට වැඩි වීඩියෝ කරන්නත් බැරි වුණා. මාරම දන්සල් ගොඩක් තමයි තිබ්බේ. අදට මගේ vlog එක ඉවරයි. මම subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye.